සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනයට අදාළව තවත් වැදගත් පොයින්ට් එකක්. මෙතනදී මම කියලා දෙනවා කිව්වා වක්‍ර ද්‍රව්‍ය, ඍජු ද්‍රව්‍ය. මේ දෙක පැටලෙන අවස්ථාවක්. දැන් අපි යනවා මේකේ ද්‍රව්‍යවල වක්‍රද ඍජුද කියලා පැටලෙන අවස්ථාව. මෙන්න මේක. මෙන්න මෙහෙම හිතන්නකෝ. මම ද්‍රව්‍ය ටිකක් ලියා ගන්නවා. ද්‍රව්‍ය. ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල් මොනවාද? අන්න ඒවා. ස්පර්ශ කළ හැකි. ස්පර්ශ කළ හැකි දෑ. මොනවාද ස්පර්ශ කරන්න පුළුවන් දේවල්? පුටුවක් හදන්න යද්දි පාවිච්චි කරන ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. මොකද්ද? පුටුවක් හදද්දි ස්පර්ශ කරන්න පුළුවන් දේවල් මොනවාද? මෙන්න මේවා. ලී යනවානේ. ඒ අංක 1. තව මොනවාද යන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල්? මොනවාද? තින්ත යනවා. තින්ත. තව මොනවාද යන්නේ? තව අපි ගමු මේකේ. තින්ත. තව මොනවාද? ඇන යනවා. ඇන. අංක 4. මොනවාද යන්නේ තව? තව යනවා වැලි කඩදාසි වගේ දේවල් යනවා. වැලි කඩදාසි. තව ඕන ඉන්ධන වගේ දේවල් යනවා. යන්ත්‍ර ඉන්ධන, යන්ත්‍ර සඳහා ඉන්ධන. යන්ත්‍ර සඳහා ඉන්ධන. දැන් මෙහෙම. ඍජුද වක්‍රද කියන කෙනේ ගැටලුව. ඍජුද ඍජු ද්‍රව්‍යද වක්‍ර ද්‍රව්‍යද? වක්‍ර ද්‍රව්‍යද? මේක මොකද්ද? ලී කියන එක ඍජු ද්‍රව්‍යනේ. ඇයි ඒ පුටුව ඇතුළට සම්පූර්ණයෙන් යනවා ලී ටික. හරිනේ. තින්ත චූට්ටක් තියන්න. ඇන චූට්ටක් තියන්න. වැලි කඩදාසි වක්‍ර. වැලි කඩදාසි සම්පූර්ණයෙන් මෙතෙන්ට යන්නේ වක්‍ර. ඇයි ඒ පුටුව ඇතුළට වැලි කඩදාසි යන්නේ? හරි. යන්ත්‍ර සඳහා ඉන්ධන ඩීසල් වගේ දේවල් පුටුව ඇතුළට යනවද? නැහැ. ඒකත් වක්‍ර. මෙන්න මේක කවුද? ඇනයි තින්තයි. ඔන්න ඕකෙදී ඍජුද වක්‍රද කියන එක පැටලෙන අවස්ථාවක්. එහෙම හිතන්නකෝ. ඍජුද වක්‍රද කියන එක පැටලෙනවා තින්තයි ඇනයි වල. ඔයාලට හිතෙන්නේ මේක ඍජුද වක්‍රද? පුටුව ඇතුළට යනවද නැද්ද? පුටුව ඇතුළට යනවා. තින්ත කියන එකයි ඇන කියන එකයි පුටුව ඇතුලේ තියෙනවා. තින්ත ටිකක් තියෙනවා. ඇන ටිකක් තියෙනවා. හැබැයි මේක වක්‍ර වෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද? බැලූ බැල්මට නම් මොකද්ද? මේ ටික මොකද්ද? මේක තින්ත සහ ඇන. හරිනේ? තීන්ත සහ ඇන පුටුව ඇතුලේ තියෙනවා. පුටුව ඇතුලේ තියෙනවා. හරිනේ? පුටුව ඇතුලේ ඇත. හරිනේ? එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? හිතෙන්නේ මොකක් කියලාද? ඍජු කියලායි හිතෙන්නේ. ඍජු කියලායි හිතෙන්නේ. තේරුණාද? පුටුව ඇතුලේ තියෙනවනේ යන ටික. තින්ත ටිකක් තියෙනවනේ. ඍජු කියලායි හිතෙන්නේ. හැබැයි මේක ඍජු වෙන්නත් පුළුවන්, වක්‍ර වෙන්නත් පුළුවන්. කොහොමත් ඍජු ගතිය වැඩි. හරිද? ඍජු ගතිය වැඩි. මේක ඍජු වෙන්නත් පුළුවන්, වක්‍ර වෙන්නත් පුළුවන්. මෙහෙම උදාහරණයක් ගන්න. බැලූ බැල්මටම ලේ ඥාතිකම මොකද්ද? ලේ ඥාතිකම මේ අපේ නෑදෑයෙක්. ඇයි පුටුව ඇතුලේ තියනවා කියන්නේ ඇත්තටම මේක අපේ නෑදෑ කෙනෙක් වගේ. තේරුණාද? ඇයි පුටුව ඇතුලේ තියනවා කියන්නේ ලීත් එක්ක ලේ ඥාතිකමක් තියෙනවා. ලේ ඥාතිකමක් තියෙන. ඇලිලා තියෙන. තේරුණාද? හැබැයි මේකේ ප්‍රමාණය අඩු නම් වටිනාකම වැඩි නම් තමා ඍජු කරන්නේ. වටිනාකම අඩු නම් වක්‍ර කරනවා. වටිනාකම
අඩු නම් වක්‍රවලට යනවා. එතකොට ඇන සහ තින්ත සාමාන්‍යයෙන් නම් එන්න ඕන ලී වලට වැටිලා ඍජු. හැබැයි ඒකෙදි පොඩි තර්කයක් තියෙනවා. වටිනාකම වැඩි නම් ඒක ඍජු වෙනවා. වටිනාකම අඩු නම් වක්‍ර වෙනවා. ඇයි මේ බලන්න. අපි හිතන්න මෙන්න මෙහෙම කතාවක්. ලී වලට රුපියල් 1000ක් ගියා. පුටුව හදන්න. තින්ත වලට ගියේ රුපියලයි. වටිනාකම හින්න අඩුයි. පුටුව ඇතුලේ පුටුව කියන්නේ මහා අපේ තාත්තා. එයාගේ ඥාති වෙනෙක් ඉන්නවා රුපියලයි වටිනාකම. ආවෝ මෙලෝ රහන් නැති ඥාතියෝ. එහෙනම් ඥාති වුණත් මේ ඍජු වුණත් හිතෙන්නේ ඍජු. ලේ ඥාතිකමක් තියෙනවා. හරිද? හැබැයි වටිනාකම අඩු හින්දා අපි වක්‍රවලට දානවා. ඒක ආයතනයේ තීරණයක්. හරිනේ? ඇණයක් තියෙනවා. අපෝ 750යි. අපේ නෑදෑයෝ 750යි වටින්නේ. මෙලෝ රහන් නැති නෑදෑයෝ. හරිද? මෙලෝ රහන් නැති නෑදෑයෝ. 750යි වටින්නේ නෑදෑයෝ. එහෙනම් මොකද වෙන්නේ? වටිනාකම අඩුයි වක්‍රවලට යනවා. අවුල නැහැනේ. ඍජු වෙන්නේ මොන අවස්ථාවද? ඔන්න 1000ක ලී ගහලා තියෙන ඇන රුපියල් 200. අප්පා. නෑදෑයා ටිකක් ලොකුයි සැරයි. අපේ නෑදෑයෙක් අම්මෝ ඍජු පිරිවියට ගන්නවා. හරිනේ? ඇන තීන්ත ගහලා තියෙන රුපියල් 200ක ඇන ගහලා තියෙනවා. ඇන ගහමු අපි. ඇන ගහමු. මෙතන රුපියල් 200ක තීන්ත ඇන ගහනවා අපි රුපියල් 250 ගැන ගහනවා. කුඩු වෙන්න ගහනවා. හරිද? එතකොට 250 1000ත් එක්ක බලද්දී වටිනාකම වැඩි ඍජු වලට යනවා. වටිනාකම වැඩි නම් මේ පැත්ත අඩු නම් මේ පැත්ත. මේවා ඍජු කරන්න බෑ. වැලි කඩදාසි ඍජුද පුටු ඇතුලට යන්නේ නෑදෑයෝ නෙමෙයිනේ. යන්ත්‍ර සඳහා ඉඳන නෑදෑයෝ නෙමෙයිනේ. මේ නෑදෑයෝ වෙන කට්ටිය ගද්දි කල්පනාවෙන් නෑදෑයොන්ට සල්ලි තියනවා නම් අපි ළඟට ගන්නවා ඍජු. නෑදෑයන්ට සල්ලි නැත්නම් වටිනාකම අඩු නම් වක්‍ර වෙනවා. තේරෙනවනේ? ඔය විදිහට යන්නේ. එතකොට මේ ලී වලට ප්‍රධාන එකට සාපේක්ෂව බලන්නේ මහ නෑදෑයත් එක්ක බලනවා ලොකුද කියලා. අතේ සතේ නැත්තම් මෙලෝ රහන්නේ වක්‍ර වලට දැම්මා. එහෙමයි යන්නේ. එතකොට ඒක ආයතනේ කියනවා මැනේජර්ලා තීරණය කරනවා අපෝ මේක වක්‍ර දාන්න මෙලෝ රහන්නේ කියලා. ඒ විදිහට වක්‍ර දාන්න පුළුවන්. අවුල නැහැනේ. හරි. එහෙනම් ඒ විදිහට යන්නේ ඊටකට අපි කතා කරනවා මේකේ ලේඛනයේ හැදෙන විදිය. ඒ කියන්නේ පුටුවේ කොස්ට් එක රුපියල් 1000යි 2000යි කියලා එකතු කරලා අපි ගන්නවා. ඒ වැඩේ අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.